ආයුබෝවන්. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අපි තවත් යාත්‍රාවක් ආරම්භ කරන්නයි හදන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා මේ යාත්‍රාවට ගොඩ වෙන්න. මේ ජීවන ගමනේ සෞන්දර්ය චාරිකාව යාත්‍රා. අද අපි යාත්‍රා කරන්නේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉතා මනරම් වූ ස්ථානයක් වන නුවරඑළිය ග්‍රෙගරි ලේක් පාර්ක් එකට. නුවරඑළිය කිව්ව ගමන් අපිට මොනවද මතක් වෙන්නේ? ඇඟට දැනෙන සීතල, නිලට නිලයේ දිලෙන කඳු නිම්න, හරිත වර්ණයෙන් තැරසුණු වටපිටාව. මේ හැමදේම පාරයා නිල් කැටේට වතුර තියෙන ග්‍රෙගරි වැව අපි හැමෝගෙම සිත් ඇත බැදගන්නේ අමුතුම මනස්කාන්ත දර්ශනයක් මවමින්. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පාලනය කරන සමයේ එවකට සිටි ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි විසින් 1873 දී කඳු පන්තිවලින් වටවුණු මෙම ස්ථානයෙහි ග්‍රෙගරි වැව ඉදි කරලා තියෙනවා. අක්කර 225ක භූමි ප්‍රදේශයක් මෙම වැව සහ උද්‍යානයේ පැතිරිලා තියෙනවා. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6148ක උසකින් තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. එහෙම බැලුවම ලංකාවේ උසින්ම පිහිටලා තියෙන වැව මේකද? මීට වඩා උසින් තියෙන වැවක් තියනවාද? ඔයා ඒ ගැන දන්නව නම් අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. මේ වැව විතරක් නෙමෙයි, වැව අවට තියෙන භූමි අලංකරණයක් පරිසරයට එකතු කරන්නේ අපූර්ව සෞන්දර්යයක්. එක යායට කොළ පාටට දිස්වෙන මේ භූමියේ තනින් තන පිපුණු පාට පාට මල් ඇස්වලට ගේන්නේ පුදුම සැනසීමක්. පරිසරය විඳින කෙනෙකුට නම් මෙතන කියාපු තැන. ග්‍රෙගරි වැව උද්‍යානයට පිවිසීමට ටිකට් පතක් ලබා ගන්න ඕන. ඉතින් ඔයාට ඇතුල් වෙන තැනින්ම ටිකට් පත ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාගේ වාහනය නවත්තලා යන්නත් ආරක්ෂිතව ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සීතල විඳින ගමන් උණුවෙන් මොනා හරි කන්නත් මෙතන ඕන තරම් විලඳ සැල් තියෙනවා. ජල පහසුකම් සහ සනීප ආරක්ෂක පහසුකමුත් මෙතන තියෙනවා. ඉතින් මෙතෙන්දි ලැබෙන තවත් සුවිශේෂී අත්දැකීමක් තමයි මේ සීතල වැව්දියේ දියත් කරන බෝට්ටු සවාරිය. මෙතනට ආපු හැම කෙනෙක්ම වගේ අපිත් ඔන්න ග්‍රෙගරි වැව වටේ යාත්‍රා කරන්නයි හදන්නේ. මෙතන නොයෙක් මිල ගණන් යටතේ බෝට්ටු සේවා තියෙනවා. ඒවා එක එක විදිහේ බෝට්ටු සේවා. ස්පීඩ් බෝට්ටු සේවා, ජෙට් ස්කී, ඒ වගේම මෝටර් බෝට්ටු, තව හංස බෝට්ටු, මේ වගේ මිකිනොකි විවිධ ඒවා මෙතන තියෙනවා. හරිම ලස්සනයි. හැමෝම හරිම උනන්දුවෙන් තමයි මේකට එන්නේ. ඒ වගේම හරිම විනෝද ජනකයි. ඒ වගේම සමහර වෙලාවට ඒක හරිම ත්‍රාස ජනකයි. මොනවා වුණත් අපි හැමෝටම පුදුම ෆන් එකක් ගන්න හොඳම තැනක් තමයි මේක. ඔන්න ඉතින් අපිත් අපේ බෝට්ටු ගමන පිටත් වුණා. බලන්න මේකේ තියෙන ලස්සන, මේ තියෙන සුන්දරත්වය. අර ඈතින් පේන්නේ හැමෝම කතා වෙච්ච ඉන්ද මූවමන්ට් ප්‍රසංගයේ පෙර සූදානම තමයි.
කොහොමුණත් මේ අවට වටපිටාවේ දැන්න පරිසරයේ තියෙන සුන්දරත්වය නම් කියන්න වචන නෑ. ඒක මිල කරන්න මිලකුත් නෑ. ඔයාර ඇතින් පේන ලංකාවේ උසම කන්ද වන පිදුරු තලාගල කඳු වැටි. අහස පිරිලා තියෙන වැහි වලාකුළු නම් කියන්නේ වැස්සක් අත ළඟම එනවා කියලා. හැබැයි ඉතින් වැස්ස පරද්දලා අපිට මේ ගමන සුන්දර කරලා දෙන්න මේ යාත්‍රිකයා සමත් වුණා. මේ වැහි වලාකුළු පරද්දගෙන යන මේ යාත්‍රාව දකිද්දි අපිට මෙන්න මේ කවිපේලිය නම් මතක් වුණා. අහසේ වලාකුළු හා තරංගයක යෙදී තොටියා ඔරුව ආපසු තොටුපළට පදී. ඔන්න ඔහම පරිස්සමෙන් අපිව ගමනාන්තයට අරන් ආපු තොටිය තමයි මේ ඉන්නේ. I am Aditya Jayaratna. My contact number 070 46 33 757. ඉතින් ඔයාලත් ග්‍රෙගරි පාක් එකේ බෝට්ටු පදින්න යනවා නම් ওই නම්බර් එකට කෝල් එකක් දීලා නජිත්ව කන්ටැක්ට් කරගෙන යන්න. ඔන්න ඔහොමයි අපි අපේ ජීවන යාත්‍රාවට තවත් මතකයක් එකතු කරගත්තේ. ඔයත් මෙතනින් මතකයක් විතරක් එකතු කරගන්න. ඒ වගේම අඩිසලකුණ විතරක් තියලා යන්න අමතක කරන්න එපා. මොකද අපේ රටේ සුන්දරත්වය රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්. දැන් අපි පිටත් වෙනවා අද අපේ රාත්‍රී 9 තන විදිහට තෝරගත්ත විසල් හොලිඩේ හෝම් එකට. මේක තියෙන්නේ නම් මේ පිලිමාන ප්‍රදේශයේ. ඉතින් මේ පිලිමානට යන අතරමඟ තියෙන සුන්දර දසුන් ටිකකුත් ඔයාලට අරගෙන ආවා. නුවරඑළියට පුංචි එංගලන්තය කියන නම නම් හරියටම හරි. මොකද දේශගුණය වගේම මෙහි වැවෙන්නේ එංගලන්තයේ වැවෙන පළතුරු එළවලු මල් වර්ග.
මේ බංගලාව කලින් දැකලා තියෙනව නේද? හැමෝම කියන විදිහට හොල්මන් ඉන්නවා කියන බංගලාව තමයි මේ. ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් මේ නිර්මාණය මේ ප්‍රදේශයට එකතු කරන්නේ හරිම ගැඹීර බවක්. ඔන්න ඉතින් අපි ආවා අපේ නවාතැන් පොලට. මෙතන හරිම ලස්සන view එකක් තියෙනවා. සාධාරණ මිලකට ඔයාලත් මෙතන නවතින්න පුළුවන්. එහෙනම් යාළුවනේ අද ඉතින් අපේ යාත්‍රාවෙන් බහින්නයි මේ සූදානම්. අපේ ඊළඟ යාත්‍රාව දියත් වෙන්නේ තොටුපොළ කන්දට. නෙළුමල් බලන්න, ඒ අසිරිය විඳින්න. ඒ යාත්‍රාවටත් ඕගොල්ලන්ට ගොඩ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ යාත්‍රාවට ගොඩ වෙන්න නම් subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. ඕන් අපි ගියා.